අනුශාසනාවෙන් ලෝවැසි දනන්ගේ සිත් සතන් සුවපත් කළ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ගුණවර්ණ. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි උච්ඡේදවාදෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද උච්ඡේදවාදෝ නම් වනසේක. උච්ඡේදවාද ගත් අය පිළිබඳ දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේදී සඳහන් වෙනවා. එනම් මේ ආත්මය මරණයෙන් පසු විනාශ වේ, පුනර්භවයක් නැත යන බව. ආත්මය මෙතනින් නොනැසී කාමාවචර දෙව්ලොවක උපන් පසු වෙනසේ යන බව. රූපී බ්‍රහ්ම ලෝකයේ උපන් පසු ආත්මය වෙනසෙන බව. ඒ විදිහට ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්ඤඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන ආදී වශයෙන් ඒ තැන්වලට පැමුණාට පස්සේ ආත්ම භාවය එතනින් වෙනසේ යන බව මේ ආදී සත් ආකාරයකට පිරිසට උච්ඡේදවාදයක් මෙලොවේ පැවතෙන්නට යෙදුණා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උච්ඡේදවාදය නොවේ සඳහන් කරන්නට යෙදුනේ. උච්ඡේද කියන්නේ සිඳ දමන, ඉවත් කර දමන යන අර්ථය. වෙනසේ යන, වනසාලන යන අර්ථය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ නොඑක් ආකාර වූ ලාමක අකුසල ධර්මයන්ගේ උච්ඡේදය දේශනා කරන ලද බවත්, එම නිසා තමන් වහන්සේ උච්ඡේදවාදෝ යනුවෙන් නම් කරන්න සුදුසුයි බව සඳහන් කරන්නට යෙදුණා. මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පර්යාය වශයෙන් උච්ඡේදවාදෝ නමින් වර්ණනා කරන්නට සුදුසුයි. සාදු සාදු. උච්ඡේදවාදෝ නම් ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසී සදහම් නාලිකාව.